ඊයේ සවස 3ට පමණ මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පවසයි. මියගේ සිදම්බරම්ගේ බිරිඳ අප ලබා පිටතට පැමිණි අවස්ථාවේ උසාවි භූමිය අසල රැඳී සිටි ඝාතකයෝ ඇයට සහ තවත් පුද්ගලෙක්ට වෙඩි තබා ඝාතනය කළ බව සිද්ධියේ ඇසින්තුටුවෙක් පවසා ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ ඇති බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකෙක් ගුවන් විදුලියට පැවසී. කොළඹ ආශ්‍රිතව වේගයෙන් මාතාල කලින් වැඩ පැවැත්වීමට අවශ්‍ය සියලුම එතකොට පද්මේ කොටිය අකුඹුරට 10යි කොස්වත්තර 5යි හැටේවත්තර 8යි නාරා හෙම්පෙටට 3යි මහවත්තර 2යි ගොතටුවට දාන්නේ මහවත්තර 2යි ගොතටුවට නැහැ මොකද කොයි මේකයි පද්මේ ඇයි ගොතටුවට යවන්නේ නැත්තේ නිකාඩෝ මේ උඹලා මහන්සි වෙලා තව වඩියක් දෙකක් පෙරා ගන්න ඕනේ මේ උලව් අත් එකට දෙකකට මෙව්ව යවලා මේ ආත්මේ අපිට මේකෙන් ගොඩ එන්න බෑ. උඹ මගේ අවශ්‍ය මස්සිනා වෙච්චි. උඹ මීට වැඩියේ මේ ගැන හොයලා බලන්න ඕනේ. හරි? එහෙම ප්‍රශ්නයක් නෙමෙයි පද්මේ තියෙන්නේ. එහෙනම් මොකක්ද ඒකෝ ප්‍රශ්නේ? ප්‍රශ්නේ ගොතටුවේ සිරිල්. මිනිහා තමයි මේ පැත්තේ බිස්නස් රන් කරන්නේ. එතකොට තොපි සිරිල්ට බයේ මේ පත්මේගේ බඩු උට යවන්න. ඒක මතක තියාගන්න. ඉකාඩෝ මේකේ කසිප්පු කරන්නෙත් මම කසිප්පු බෙදන්නෙත් මම මට වැඩි උඩින් එකෙකුටවත් ඉන්න දෙන්නේ කොසුනේ බුකි එන්නකි පමුට තින ආගිය දාගෙන වාහනේට අද බලමු සිරිල්ද මමද කියලා යකෝ සිරිල්ගේ ගුබ්බෑම තියන්නේ කැලණි මුල්ලේ පුත්තයි නෝන පෙන්න පියා අර Hello. Oh. කොහෙද තන? එක මම බලා ගන්නම්. තමස ඔතනම ඉන්නවා. අඩෝ මං තමයි තුම්මුල්ලේ පද්මේ මේ බිස්නස් එක ඉස්සර කරුවෙත් මම දැන් කරන්නෙත් මම ඉස්සරහට කරන්නෙත් මම මේකවර ගින් කියපියත් ඔගේ සිරිල්ට උවාත් මේක පටන් ගත්තොත් අර බැරල් දෙකට වෙච්ච දේ තමයි ඌට වෙන්නේ. හලෝ.
මොකද මෙතන hina වෙවි ඉන්නේ? කියලා ගෙනිතිපිය බැරල් බූලි ඔක්කොන්ටම මරින් මරින් ආතම්බක් දැනගනියව් පත්මට විරුද්ධව වැඩ කරන හැමෝටම අත්වෙන්නේ මේ ඉරනම ගඩෝ අදින් පස්සේ ගොතටුවට බැරල් දෙකක් නෙමේ බැරල් 20ක් කියලා ලියාගන්න අඩේ දිනේ අරන් එළියට අනේ අඩේ සිරල් ගහගන්න ඕනේ නම් වරෙන්ඩෝ එළියට සංජයන්ගේ ගහගන්න තොපි ගෑනුද කරෙව් බස්සේ ඔටිය ගොමුලටයි මහවත්තටයි බඩු යවන්නේ මමයිද දෙපො විදියට මම හිතන් හිටියේ මම මීට වඩා මා හයිකාරයෙක් කියලාද බලන්න ගියාම උඹටයි උඹේ ගෝලයන්ටයි පැය කාලකට වඩා ෆයිට් කරන්න බෑද ළඟට එන්න එපා තොපි එකෙක්වත් ළඟට එන්න සිරල් මං උඹට කිව්වා තාපිය පරයක් අදුව බිමට සර් හින්දා මොවද බේරුණා තමුසෙමා පුදුම මිනිහෙක්පත් මේ. මං තමුසෙට කිව්වේ තමුසෙගේ බිස්නස් නවත්තන්න මිසක් මේ මුළු පළාතෙන් බිස්නස් නවත්තන්න නෙවෙයි. තමුසෙට ඒක කරන්න ඕන නම් ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙනගෙන පොලිසියට බැඳිලාම එනවා. සර් මට විහිළු කරනවා. තමුසෙ වගේ උන්ට විහිළු කරන්න මට පිස්සුදයිසේ. මේකට ලයිසන් තියෙනවද? ඕකට කොහෙන්ද සර් ලයිසන්? අපේ ජීවිතේට ලයිසන් නැතිකොට. දෙතිලක දාලා මෙන්න මෝ ජීප් එකට සනිතෝ චංගෙන් වැඩක් නෑ අයිසේ.
රජයේ තිරසාර පැවැත්මට අභියෝගයක් වූ සන්නද්ධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා රජය විසින් ඉදිරි ඔයාවේ තවත් සහයෝගයකට තමයි. ඔයිසි මහත්තයා ඇවිල්ලා. උන්නයිට මං අද මේ පැත්තේ ඉන්න කිව්වා. සිරිල්ල දැන් ගිහලා එන්න. ගිහලා එන්න පත්. හරි හරි. එන්නත් සර්. මොනාරි වමනාවක් වුණොත් සිරිල් මේ පැත්තේ එන්න ඕනේ ආ. හොඳයි පත්නේ. හරි. එන්න සතුට. සදන්නෝනේ අර සිරිල්නේ. මල්ලිව රිමාන්ඩ් කරලාලු. මේ මට කියලා බේර ගන්න ආවා. යන් සතුට. අපි හැමෝම සහයෝගයෙන් ඉන්න ඕනේ නේ සර්. නැත්තම් කොහෙද ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ. අනිත් මේ කාලේ හැටියට පණ තියාගෙන ඉන්න පුළුවන් ඈ. වඩින්න සර්. ගන්න සර්. මොකද සිසිල් බීම? පද්මේ අනේ මන් දන්නේ සර්ලා මේ දාඩිය පෙරාගෙන මේ කාකි සූට් කොහොම ගහගෙන ඉන්නවද කියලා. හොඳට ඇඳලා කරලා ගත්තම නම් සරුත් හැන්ඩියා. දැන් තමසේ මට මොකටද එන්න කිව්වේ? මොකටද එන්න කිව්වේ? මේක ඉතින් අපේ සිරිතනේ සර්. මොකද්ද? සර්ට අද ටිකක් කලබල දවසක් වගේ. මට ඇති කලබලයක් නෑ අයිසේ. කතාව කෙටියෙන් කිව්වනම් තම්සේගේ කාලෙත් ඉතුරුයි මගේ කාලෙත් ඉතුරුයි. තම්සේටත් වැඩ ඇතිනේ. මිනිස්සුන්ව පොලිසියෙන් බේරගන්න එහෙම තියෙනවා. අදලා දාන්න සර්. උන් අහිංසකයෝ. මේක උන්ගේ රස්සාව. ගොතුටුවේ විතරක් නෙමෙයි සර්. මේ තේමයි. මේක අපි හැමෝගෙම රස්සාව. අහිංසක පවුල් කීයක් නම් මේකෙන් ජීවත් වෙනවා? මේ රස්සාව ඇර වෙන දෙයක් උන් දන්නේ නැහැ. සර්ලා මේක නැවැත්තුවොත් අහිංසක පවුල් 100ක් 200ක් කණ්ඩ බොණ්ඩ නැතුව මෙහෙට එයි. කල්පනා කරලා බලන්න සර්. මං කොහොමද පවුල් 100ක් 200ක් නඩත්තු කරන්නේ? ඈ? දැන් තමුසේ මට එන්න කිව්වේ තමුසේගේ දේශනාව අහගෙන ඉන්නද? මේක දේශනාවක් නෙමෙයි සර්. මේ රස්සාවෙන් ජීවත් වෙන උන්ගේ කතාන්දරය. ඉතින් මට මොකද්ද කරන්න කියන්නේ? එළියේ මීට වඩා හුලන් තියෙනවා. අපි යමු එළියට. ඇතුළත ටිකක් රස්නේ වගේ. නියමට කතා කළා. ඔය වගේ තදින්ම ඉන්න සර්. එතකොට තමයි මුගෙන් ගන්න දෙයක් වැඩිපුර ගන්න පුළුවන්. සර් ඇස්වහක් කටවන්නේ සර්ගේ දැන් හොඳ වයස. ඔය වයසට ටිකක් ලස්සනට ඉන්න එපා. සරුත් හැන්ඩියා හින්දා
මේ වගේ ජීප් කටුවල ගිහිල්ලා කොහමද? ඈ? තියෙන්න එපේ හොඳ ස්පෝටි කාර් එකක්. ආ. අද ඉඳලා මේක සර්ගේ. සර්ට තියෙන්නේ අපේ රස්සාව අපේ පාඩුවේ කරගන්න ඉඩ දීලා සර්ගේ රස්සාව සර්ගේ පාඩුවේ කරගෙන යන්න. සාජම් මහත්තයා මගේ හොඳ යාළුවා. එයා මේක කාටවත් කියන්නේ නැහැ සර්. ගන්න සර්. හා? තාම මං ගැන දන්නේ නැහැ. මම උඹට අන්තිම වතාවට කියන්නේ. හිංසක මිනිස්සුන්ට වසපවන්න නැතුව ඔබ මේ ජරා රස්සාව අතහැරලා දාපන්. උදේ 9 වෙනකොට මේ පෙරල් පොඩි ඔක්කොම මෙතනට ගෙනල්ලා ඔක්කොම ගිනි තියලා දාන්න ඕන. එච්චරයි. ඔබට අවුලට කියපුවා? ආ? දැන් වත් හැමෝටම කියපියව. හෙට උදේ 9 වෙනකොට මූලි බැරල් අරගෙන කොටියගොඩ හන්දියට එන්න ඕනයි. මං ඔක්කොම ගිනි තියනවා. ඊට පස්සේ තොපිට කණ්ඩ වෙන්නේ OIC මහත්තයාගෙන් ඉල්ලගෙන. OIC මහත්තයාගෙන්. බලයව්. දිල හැමෝටම කියපියව. බලයව්. හෙට ඉඳලා මේ රස්සාව ඉවරයි. මං කියන එක හොඳට අහගනින්න. අදින් පස්සේ උඹලගේ ළමයින්ට කන්න බොන්න ලැබෙන්නේ නැහැ. මොකද මෙහෙට අලුතෙන් ඇවිල්ලා ඉන්න OIC මහත්තයා කියනවා අපිට මේ රස්සාව නවත්තන්නලු. අයියකෝ නවත්තන්නලු. පරම්පරා ගානක් තිස්සේ අපි පවත්වගෙන ආපු මේ රස්සාව කොහෙද යන වල් නරියෙක්ගේ කතාවකට නවත්තනවද? එහෙම නැත්නම් අපි මේක නවත්තලා පාර දිගේ හිඟා කනවද? එච්චරයි අපිට දැනගන්න ඕනේ. සර් මාර කේස් එක මේ හන්දිය මීටින් එකක්. බෝලි බැරල් දාලා පාර බ්ලොක් කරලා. කිසි කෙනෙකුට එහාට මෙහාට යන්න බෑ. වෙන හොඳින් කිව්වට අහන්නේ නැහැ මම. දැන් අපි මොකද සර් කරන්නේ? නිකන් ප්‍රශ්න දාගන්න නැතුව අපි දැක්කේ නෑ වගේ මෙහාට වෙලා ඉමු. කෙනේ මගේ ඉන්න සින්තෝදයි මම තමසෝගේ අන්දයි කියලා බලමුකෝ කොහොමද අවසර නැතුව රැසීම් තියන්නේ කියලා. අද මම මේ බැරල් බූලි ඔක්කොටම ගිනි තියනවා. හෙට ඉඳලා උඹලා ඔක්කොටම OIC මහත්තයාගෙන් තමයි ඉල්ලගෙන කන්න වෙන්නේ.
කොපි හෙට ගිහිල්ලා OIC මහත්තයාගෙන් කණ්ඩිල්ල ගනියව්. ඒකනේ එයා කියන්නේ මෙව්වා නවත්තන්න කියලා. අනිත් එක දැන් මේ අත්තමිනිය මේ නටන නාටකමේ තේරුම තේරුම දැක ගන්න තමයි මහත්තයෝ මුන් ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. OIC මහත්තයා කියනවා නම් මේක නවත්තන්න කියලා අපි නවත්තන්න. OIC මහත්තයාට පුළුවන් නම් මුන්ට කණ්ඩ බොන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. එතකොට මේ ගූලිව ඔක්කොටම අපි ගිනි තියනවා. අපි ඔක්කොම එන්නම් OIC මහත්තයාගේ මහගෙදර යන්න. මේ උඹට අන්තිම වතාවට කියන්නේ ඔතනින් පල්ලෙහාට බහැලා මේ මිනිස්සුන්වත් අරගෙන උඹත් ඵලයන් ගෙදර ගෙදර යන්න නෙමෙයි යකෝ මම මෙතෙන්ට ආවේ. එක්ක උඹ එහෙම නැත්තම් මම බල වගේ උංග මට පොල් පිටෙන් කපන්න පුළුවන්. යකෝ ඔබට වැඩිය ලොකු උන්ටත් මම ගේම දීලා තිනවා යකෝ. රවුන්ඩ් බෙල්ට් වලට බය වෙන එකක් නෙමෙයි යකෝ මේ පත්නේ. පුළුවන් නම් වරෙන් ෆේස් ටු ෆේස් බලමු උඹද මමද කියලා. මූඩ් දඟලුව හොඳටම වැඩි වීරසිරි. මේ රටේ ළමයි දහස් ගාණක් දුක් විඳිනවා මේ කසිපුන්න. ඒක නිසා කියන්නේ ළමයින්ට තියෙන්න ඕන සාමකාමී පරිසරයක්. එතකොටයි ළමයි හොඳ පෞරුෂයක් ඇතුව ගොඩනගන්නේ. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද ගම්වල මිනිස්සු භාගයට භාගයක් හවසට ගෙදර ඉන්නේ මේ දහජරා බීගෙන. ඇවිල්ලා රණ්ඩු කරනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. පොඩි උන් හැන්දෑ යනකොට ගෙවල් වල ඉන්නේ මරබයි. අනිත් එකස මේ පොඩි උන්ට කාලා බීලා ඇඳලා ඉඳ තියෙන සල්ලි ටික නිසා මේ මහ මිනිස්සු දහජරා බීලා නැති කරලා දාන්නේ. අනේ මන්දයිසේ වැටත් නියරත් ගොයන් කයිනම් කාට කියම් දෝයේ අමාරුව කිව්වලු. හා